බේරෙයි. කල්පයක් නිරේ වැටෙනවා කියන්නේ ඔයාලා අහලා තියෙනවනේ කවදා හරි වැස්සකට හරි ගොඩ වෙච්ච පන්සලකට ගින් හරි බණක් අහලා තියෙනවා නම් කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම මෛත්‍රී කියලා බුදුරජාණන් වහන්සේලා 5 නමක් මේ මහා භද්‍ර කල්පේ පහළ වෙනවා කියලා. මේ මුළු කල්පේම කොටස් 6කට බෙදුවොත් පළවෙනි කොටස් දෙකේ තමයි ඔය බුදුරජාණන් වහන්සේලා 5 නමම පහළ වෙන්නේ. අනිත් කොටස් 4ෙම බුදුවරු නෑ. එක කල්පයක්. එච්චර කල්පයක් මාතෘ ඝාතකයා නිරේ. කියන්නම් මේ බටහිරට අහුවෙච්ච නිසා වෙන දේවල්. මම මතක හැටියට මං ඕස්ට්‍රේලියාවේ ධර්ම ප්‍රචාර ගිය වෙලාවේ දුවෙක්. එක අම්මා කෙනෙක් ආවා. අම්මා ඇවිල්ලා වැඳලා සතුටෙන් කතා කරලා කිව්වා ස්වාමීනි මං නම් දුවට කියලා තියෙන්නේ මට සැනසෙල්ලේ මැරෙන්න දෙන්න කියලා. මට අමාරු වුණොත් ඉන්ජෙක්ෂන් එකක් හරි ගහන්න කියලා මං දුවට කියලා තියෙන්නේ කිව්වා. එතකොට බටහිර තියෙන ඔබ දන්නවා ලෙඩාට අමාරු නම් ඒවා සමහර වෛද්‍යවරු යෝජනා කරනවා. ඔබ කැමති නම් සැනසෙල්ලේ නැති වෙන්න මෙයාට ඉන්ජෙක්ෂන් එකක් දෙන්න පුළුවන් කියලා. ඒතර ඔය අම්මා ලෙඩ වෙලා ලෙඩ ඇඳේ ඉඳින් අර දුවටත් මතක් වෙනවා අම්මා කියපු දේ. අම්මා කිව්වනේ මට සැනසෙල්ලේ මැරෙන්න දියන් කියලා. අර දුවගේ වචනේ මුල් වෙලා ඉන්ජෙක්ෂන් එකක් ගහපු ගමන් අම්මා මැරෙනවා. කරුණාවෙන් කළේ ආදරෙන් කළේ ආදරේද කරුණාවද කියන එක නෙමෙයි චේතනහම් භික්ඛවේ කම්මං වදාමි කිව්වේ. චේතනාව කියන්නේ සිතලන එක කිව්වේ. ඒ දුව මාතෘ ඝාතකයි. කල්පයක් නිරේ. ඒ වාගේ පවක් දැන හෝ නොදැනගෙන කරගත්ත කෙනෙක් මේ මහා පෘථුවියේ පුරාම රහතන් වහන්සේලා වඩා හිඳවලා දනින් දන ගෑවෙන කල් රහතන් වහන්සේලා කියන්නේ දනියෙන් දනිය ගෑවෙන විදිහට රහතන් වහන්සේලා මුළු පෘථුවියේම ඉඳවලා අටපිරිකර පූජා කළා මහා දානයක් දුන්නත් ඊළඟ ජීවිතේ අපාය යන්නේක නම් වැළකෙන්නේ නැහැ. අතරක් නෑ ඒ නිසා යානන්තරිය කියන්නේ. කොහොමද බටහිර පොලිමට කල්පයක් නිරේයන්ට සත්වයෝ පෙළ ගැසී සිටින වග දරුවනේ නුඹලාට නොපෙනේද? මෙතන කවුරු හරි ඇති. මන් දන්න පුතෙක් හිටියා ඒ පුතාට ගෙත් අම්මා අසනීප වුණා. දොස්තරලා කිව්වා මේ මෙහෙම කරමු කියලා. කොල්ලට එකපාරම බණපදේ මතක් වුණා. මතක් වෙච්ච ගමන්ම කොල්ලා කිව්වා බෑ. මගේ අම්මා මොහොතක් හරි ජීවත් වෙනවා මං අම්මා ගැන ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන්නේ නැහැ කිව්වා. පහුවදාම නැති වුණා. අර කොල්ලා බේරුනේ අහපු නිසා. මේ බණහන කවුරු හරි කොතනක හරි කෙනෙක් ඇති ඔය අවස්ථාවට මුහුණ දෙන එදාට මං කියපු බණපදේ වටි. නුඹලා කල්පයක් බේරෙයි. තව තියෙනවානේ බට ගැසීම. කියනවා මෙයා කොහොමත් මැරෙනවා අපරාධ මැෂින් වලට දාලා මෙයාලා තියෙන්නේ. ඔයාලා පොඩ්ඩක් මේකට කැමැත්ත ප්‍රකාශ කරන්න අපි බට අයින් කරන්නම් කියලා. එතකොට මැරෙන එක කොහොමදත් මැරෙනවා. ඒ වෙලාවේ මැරෙන්නේ බට අයින් කිරීම නැමැති හේතුව මුල් කරගෙන. මොකද මේ බට ගහලා තිබ්බනම් මොහොතක් හරි ඔහුගේ ජීවිතේ තියෙනවා. ඇයි ඒ ජීවිතේ වටින්නේ? ඔහු මැරිලා ඊළඟට යන්නේ නිරයට නම් මේ මනුස්ස ලෝකේ බට ගොඩේ හරි එක මොහොතක් ජීවත් වීම වටින්නේ නැද්ද? මට දරුවෙක් ඇවිල්ලා කිව්වා ආච්චි හරියට අසුචි ගොඩේ ඉන්නේ ගොඩක් දුක් විඳිනවා අවුරුදු 90යි ස්වාමීනි. අපේ ආච්චි හරි පව්කාරයි නේද කියලා කිව්වා. මං කිව්වා නෑ පුතා. එහෙම හිතන්න එපා. උන්ද කර්මානුරූපව මැරිලා ඊළඟට යන්නේ නිරයට නම් ඔය අසුචි ගොඩේ ඉන්න එක සැපයි. ඒ නිසා අසරණයි පින්වත්නි මේ ලෝක සත්වයා නිරේ